ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාම ටැම්පිට රාජමහා විහාරය ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් රාජගිරිය කලපලපුවාව බණ්ඩාරනායකපුර අංක 259 67 නිවසේ අයිෂානි සමරවීර සියසේන මහත්මිය ඇතුළු පිරිස. බලංගොඩ මාවෙල කීගහ 71 පදිංචි එම් ඉන්ද්‍රානි මහත්මිය. කිරිඳිවැල මිල්ලතේ අංක 93 නිවසේ ආරේ ජේන් නෝනා මහත්මිය. බොරලන්ද අංක 203 නිවසේ WM ගුණසේකර මහතා. කඩුවෙල හේවාගම අංක 267 සී නිවසේ චන්ද්‍රාවති පෙරේරා මහත්මිය. ගම්පහ ඔරුතොට අංක 60 සී නිවසේ පදිංචි AM හීන්මැණිකේ කරුණාරත්න මහත්මිය. මහරගම පිළියන්දල පාර ශිරෝමණී මාවත අංක 21 නිවසේ ස්වර්ණා රත්න කල්යාණී මහත්මිය. කෑගල්ල මොළගොඩ වලව්වත්ත C2 නිවසේ නිරෝෂණී මල්කාන්ති මහත්මිය. ගෞරවනීය දේශකයාණන් වහන්සේට දෙහැත්වට්ටි පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළා රාජගිරිය කලපලුවාව බණ්ඩාරනායකපුර අංක 259 67 නිවසේ අයිෂානි සමරවීර සියසේන මහත්මිය සහ කඩුවෙල හේවාගම අංක 267 සී නිවසේ චන්ද්‍රාවති පෙරේරා මහත්මිය. සදහැවතුනි, මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන
වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කාමානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්තේ විභාජති යදිදං හීනප්පනීතතාති. ධර්මශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊ타මාත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. එදා ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වන විට විවිධ වූ දාර්ශනිකයන්, විවිධ වූ ආගමික කණ්ඩායම් වල පිරිස් නොඑක් ආකාරයේ මතවාද ඉදිරිපත් කරපු කාරණාවක් තමයි කර්මය කියලා කියන්නේ. ඒ නිසා ඇතැම් අය පුබ්බේ කත හේතුවාදය, සියල්ලම පෙර කරන ලද කර්මයෙන් සිද්ධ වෙනවා යන අදහස, එවැගේම කර්මයෙන් කිසිවක් සිද්ධ වන්නේ නැතයි යන අදහස, එවැගේම කර්ම විපාක දීමේදී ආත්ම භාව 7ක් පමණක් විපාක දෙනවා යන අදහස මේ විදිහට විශේෂයෙන්ම දාර්ශනිකමය වශයෙන් ඒ ආගමික නායකයින් විවිධ අදහස් පළ කරලා තිබුණා. ඒ අනුව කාමසුකල්ලිකානු යෝගය,
අත්තකිලමතාන යෝගය ආදී මේ ප්‍රායෝගික ක්‍රියාවන් ප්‍රායෝගික වශයෙන් තමන්ගේ ජීවිතය ළඟා කර ගනිමින් ශාස්වතවාදය එවැගේම උච්ඡේදවාදය ආදී විවිධ ඉගැන්වීම් මේ කර්මය සම්බන්ධයෙන් පැවතුණා. එවන් වූ වකවානුවක අපේ බුදුරජාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව ඊ타ත්ම වටිනා ආකාරයට පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී දේශනා කළ ඊ타මත් වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මා මාතෘකාව වශයෙන් සඳහන් කළේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ විභංග වග්ගයේ සඳහන් වෙන මේ චූලකම්ම විභංග සූත්‍රය. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයේ තෝදෙය්‍ය මානවක එහෙමත් නැත්නම් තෝදෙය්‍ය පුත්ත සුභ කියන මානවකයාට, ඒ කියන්නේ තෝදෙය්‍ය නම් බමුණාගේ පුතා තමයි සුභ කියලා කියන්නේ. මේ සුභ මානවකයා අරමුණු කරගෙනයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. එහිදී අපි මේට සම්බන්ධ කතාව අරගත්තොත් ඒ පිළිබඳ ඉතා පැහැදිලිව තෝදෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. තෝදෙය්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ එහෙමත් වගේම අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නය පිළිබඳව තුනුරුවන් පිළිබඳව පැහැදුන කෙනෙක් නෙවෙයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ වගේම දාන ආදී කුසල කර්මවල නියුක්ත වූ කෙනෙක් නෙවෙයි. බ්‍රාහ්මණයෙක් හැටියට අධික මාන්නයෙන් යුක්තව ජීවත් වූ පුජ්‍යලයෙක් තමයි තෝදෙය්‍ය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට තෝදෙය්‍යගේ නිවසටත් පැමිණෙනවා. නමුත් කවදාකවත් උන්වහන්සේට බත් සරලුවක්වත් ඔහුගෙන් ලැබුණේ නැහැ. ලැබුණේ ගැරහුම් පමණයි. ඔහුගෙන් ලැබුණේ ඊ타ත්ම අමිහිරි වචන පමණයි. සූත්‍රවල සඳහන් වෙන්නේ බොහෝ කියන වචනය. තෝදෙය්‍ය බුදුහාමුදුරුවෝ කතා කරන්නේ උඹ කියලා. පරිභව කරලා. උන්වහන්සේ දකින්නකොටත් බමුණට කේන්තියක් එනවා, පන්න ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ කොපමණ දේවල් සිද්ධ වුණත් මේ තෝදෙය්‍ය නම් බමුණාගේ නිවස අසලිනුත් ගමන් කරනවා. තෝදෙය්‍ය බමුණා මරණයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට කරපු පරිභව හේතු කොටගෙන, අපහාස හේතු කොටගෙන, අතිග මාන්නය හේතු කොටගෙන ඉපදෙන්නේ සුනකයෙක් වෙලා. ඔහුගේම නිවසේ තමයි සුනකයෙක් වෙලා උපදින්නේ. ඉතින් මෙන්න මේ තෝදෙය්‍යගේ මරණයෙන් පස්සේ උත්පත්තිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ සුභ මානවකයා විමසපු ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් මේ චූලකම්ම විභංග සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ කතාව දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ. නිමිත්ත එයයි. ඒ අනුව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ කර්මය පිළිබඳව. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා පින්නතුනි, චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.
කර්මය කියලා කියන්නේ චේතනාවටම තවත් නමක්. කර්මය කියන්නේ චේතනාවම තමයි. ඒට හේතුව තමයි චේතයීත්වා කම්මං කරෝති. අපි හිතලා තමයි කර්ම රැස් කරන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතයීත්වා කායේන කම්මං කාතබ්බං චේතයීත්වා වාචාය කම්මං කාතබ්බං චේතයීත්වා මනසා කම්මං කාතබ්බං. කර්මය කියන්නේ චේතනාව නම් අපි කර්ම රැස් කිරීමේදී කායික වාචසික මානසික ක්‍රියාවන් සිද්ධ කිරීමේදී හොඳට හිතලා අපි ඒ කර්ම රැස් කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. කයින් කරන කර්ම, වචනයෙන් කරන කර්ම සහ මානසික කර්ම කියන මේ සියලු කර්ම, සියලු ක්‍රියාවන් සිද්ධ කිරීමේදී නැවත නැවත හිතලා අපි යමක් කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්භවෝ හෝති එවං ලෝකේ පවත්තති. අපි කරන සෑම කර්මයකටම විපාකයක් තිබෙනවා. කම්මා විපාකා වත්තන්ති. කුසල කර්මයක් වෙන්න පුළුවන්, අකුසල කර්මයක් වෙන්න පුළුවන්, පිනක් වෙන්න පුළුවන්, පවක් වෙන්න පුළුවන්, කුමන හෝ කර්මයක් මේ තුන් දොරින් සිද්ධ කරන සෑම කර්මයකටම විපාකයක් තිබෙනවා. විපාකෝ කම්ම සම්භවෝ, ඒ කර්මවලට තිබෙන විපාක හේතු කොටගෙන නැවත නැවත අපි කර්ම රැස් කරනවා. නැවත නැවත කර්ම රැස් කරනවා. තස්මා පුනබ්බවෝ හෝති. කර්ම රැස් කරනවා, ඒ කර්ම වලට විපාක ලැබෙනවා. ඒ විපාක හේතු කොටගෙන නැවත නැවත කර්ම රැස් කරනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ලෝකය පවතින්නේ. පුනර්භවය කියන එක ඇති වෙන්නේ. තස්මා පුනබ්බවෝ හෝති. එවං ලෝකේ පවත්තති. ලෝකය පවතින්නේ ආකාරයටයි. එනිසා මේ කර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේම පැහැදිලි කරන්නේ මේක සිතා බලා විමසා කෙලවරක් කරන්න බැරි කාරණාවක්. ඒ තරමටම කර්ම විෂය අචින්ත්‍යයි. කර්ම විෂය අචින්ත්‍යයි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කර්ම පිළිබඳ දේශනාවේදී පින්නතුනි කර්මවල බරපතලකම අනුව, ඒ කර්මවල විපාක දෙන ස්ථානය අනුව, කර්ම විපාක දෙන කාලය අනුව කර්මය විවිධ කොටස් වලට බෙදලා තිබෙනවා. ජනක කම්ම, උපත්ථම්බක කම්ම, උපපීලක කම්ම සහ උපඝාතක කම්ම කියලා කර්මයේ කොටස් 4ක් අපට දැහ ගන්න පුළුවන්කම තිබෙනවා. ජනක කම්ම කියලා කියන්නේ ඊළඟ භවයේ උත්පත්තිය තීරණය කරන කර්ම. ඊළඟ භවයේ උත්පත්තිය තීරණය කරනවා. විශේෂයෙන්ම අපි අරගත්තොත් කර්ම විපාක දෙන ආකාරයේ අනුව, එහෙමත් නැත්නම් ස්ථානය සහ කාලය අනුව අපි සඳහන් කරනවා ගරුක කර්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම සහ කටත්තා කම්ම කියලා. ඊළඟ භවය තීරණය කරනවා ඊටා පැහැදිලිවම ගරුක කර්ම. ආනන්තරේ පාප කර්මයක් යමෙක් සිද්ධ කරගත්තොත් ඒක ඊළඟ භවයේදීම නිසකවම විපාක දෙනවා. ඒ තරම් බරපතල අකුසල කර්ම. ජනක කම්ම කියන්නේ එවැනි කර්මවලට. අකුසල කර්මයක් නම් ආනන්තරේ පාප කර්ම. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් මරණයට පත්වන මේට බුදුපසේ බුදු මහරහත් ත්වයට පත් නොවි, විශේෂයෙන්ම පංච අභිඥා අෂ්ට සමාපatti ආදිය උපදවාගෙන ඒවායෙන් පිරිහෙන්නේ නැතිව සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන
මරණයට පත් වෙනවා නම් ඒ අයගේ භවයත් නිශ්චිතයි. මොකද ඒවත් ගරුක කර්ම. ඒ වගේම පිරිහෙන්නේ නැතුව මරණයට පත් වන විට පංචඅභිඥාලාභියෙක් නම් අෂ්ට සමාපත්තිලාභියෙක් නම් සෝවාන් වූ කෙනෙක් නම් සෝවාන් වෙච්ච අය නැවත කවදාකවත් දුගතිය උපදින්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ භවය නිශ්චිතයි. උපපජ්ජ වේදනීය ජනක කම්ම ඊළඟ භවය නිසකවම ඒ අනුව තීරණය වෙනවා. උපස්තම්භක කියලා කියන්නේ යම් භවයක ඉපදුනාගෙන් පස්සේ භවය පවත්වාගෙන යාමට ජීවිතය පවත්වාගෙන යාමට උපස්තම්භක වෙන දේවල්. යම් කිසි සැපක් විඳිනවා නම් ඒ සැපය කාලයක් පවත්වාගෙන යනවා. දුකක් විඳිනවා නම් ඒ දුකත් කාලයක් පවත්වාගෙන යනවා. උපපීලක කියලා කියන්නේ යම් ආකාරයක සැප සම්පත් වින්දනය කරනවා නම් විඩෙන් විඩේ ඒවට බාධාවන් පැමිණෙනවා. දුකත් එහෙමයි. බුද්ධ දේශනාවට අනුව කිසිවක් ස්ථිරව පවතින්නේ නැහැ. ඒ නිසා සැප දුක කියන මේ දෙකම පරිවර්තනීය සංසාරේ මේවා පෙරලි පෙරලි ගමන් කරනවා. උපපීලක කර්ම, උපඝාතක කර්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කර්ම විපාකේ විනාශ කරලා දානවා. යම් ආකාරයක සැප සම්පත් වින්දනය කරනවා නම් ඒ සියල්ල නැති වෙලා යන තත්ත්වයටපත් වෙන උපඝාතක කම්ම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම තවත් කර්ම දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය සහ අහෝසි කර්ම කියලා යම් යම් කර්මවල විපාක අපිට මෙලවදීම ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. භවංග චලන භවංග උපච්ඡේදක පංචද්වාරා වජ්ජන මේ ආදි වශයෙන් චිත්ත වීති වලට අනු බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ලෝකයේදී අපි සිද්ධ කරන කර්ම වලින් 7න් එකක් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලවදීම ලැබෙනවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් කර්මවල විපාක ලැබුණ කතාපුවත් අපට බණපොතේ එහෙමත් නැත්නම් ත්‍රිපිටකයේ බොහෝ කතාපුවත් දැනගන්න පුළුවන්කම තිබෙනවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් කරපු කර්මවල විපාකය අස්පනා පිටම ලැබෙන අවස්ථාවක් තිබෙනවා. ඒක සාටක බමුණ පින්කම් කරලා පින්වල ප්‍රතිඵල ලබා ගත්තා. උපලවන්න මෙහෙණින් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලුවගෙන් පස්සේ පණ පිටින්ම අවීචි මහ නරකයට ඇදගෙන ගියා. ඒවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම. යම් කිසි කර්මයක විපාකයේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොලැබුණොත් එහෙම ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතවල සිද්ධ කරන කර්ම අපි ස්ථානයේ අනුව අවස්ථාව අනුව විවිධ ආකාරයට විපාක දීම සිද්ධ වෙනවා. සුභමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ඊට වඩා වෙනස් වූ ආකාරයක ප්‍රශ්න කීපයක්. සුභමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා අල්පායුෂ්ක වෙලා උපදින. ඒ වගේම දීර්ඝායුෂ ලබන. කෝනුකෝ භෝගෝතම හේතුකෝ පච්චයෝ යේන මනුස්සානං යේව සතං මනුස්ස භූතානං දිස්සanti හීන පනීතතා. මේ ලෝකෙ මිනිස්සු උපදිනවා හීන වූ සහ ප්‍රනීත වූ. ඒ කියන්නේ අල්පායුෂ්ක උපදින අය ඉන්නවා, දීර්ඝායුෂ්ක උපදින අය ඉන්නවා. ඒ වගේම බොහෝ ආබාධ සහිතව උපදින අය ඉන්නවා, බොහෝ ආබාධ සහිත පුජ්‍යලයෝ ඉන්නවා. ඒ වගේම අල්පාබාධ ඇති අය ඉන්නවා. වර්ණමත් අය ඉන්නවා මේ මනුෂ්‍ය ලෝකේ. ඒ වගේම දුර්වර්ණ අය ඉන්නවා. ඒ වගේම අල්පේශාක්‍ය අය මේ ලෝකේ ඉන්නවා. මහේශාක්‍ය වගේ ජීවිත ගත කරන අය මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම තමයි අල්ප වූ භෝග සම්පත් ඇති අයත්, බොහෝ වූ භෝග සම්පත් ඇති අයත්, එහෙමත් නැත්නම් දුප්පත් සහ පෝසත් ආදි වශයෙන් මිනිසුන් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම උසස් කුලවල උපදින අය සහ පහත් කුලවල උපදින අයත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ප්‍රඥාවන්තයින් වගේම දුෂ්ප්‍රඥයින්.
එහෙමත් නැත්නම් උගතුන් වගේම නූගතුන් හැටියටත් මේ සමාජයේ මිනිස්සු උපදිනවා. ස්වාමීනි මේකට හේතුව මොකක්ද? මෙන්න මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කම්මස්සකා මානව. මානවකය මේ ලෝකේ ඉපදින මිනිසුන් කර්මය හේතු කොටගෙනයි උපදින්නේ. කම්මං සත්තේ කම්ම දායාදා. එය කර්මයේ දායාද කොට තිබෙනවා. කම්ම බන්දු. ඔවුන්ට ඥාතීන් වශයෙන් එන්නේත් කර්මයයි. කම්ම පටිසරණා පිළිසරණ පිණිස පවතින්නේත් කර්මයයි. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතා. මේ ලෝකයේ ඉන්න නැත්තම් මේ මනුෂ්‍ය ලෝකයේ උපදින මිනිසුන් හීන වූ සහ ප්‍රනීත වශයෙන් බෙදන්නේ කර්මයට අනුවයි කියලා. මේ අවස්ථාවේදී මානවකයා සඳහන් කරන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු මේ කාරණා මට එච්චර පැහැදිලි වුණේ නැහැ. මට ඒ පිළිබඳව මදක් විස්තර වශයෙන් පැහැදිලි කරන්නේ කියලා. බුදුහාරෝ පැහැදිලි කරන මේ මානවකයාට මානවකය මේ ලෝකයේ යම්කිසි පුජ්‍යලයෙක් එහෙමත් නැත්නම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා එතනත්තා පානාති පාති හෝති ලුද්දෝ ලෝහිත පානි හත පහතේ නිවිට්ටෝ අදයාපන්නෝ සබ්බපාන භූතේසු. මේ ලෝකයේ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා පානාති පාති ප්‍රාණඝාතය කරනවා. එවැගේම ලුද්දෝ හෝති ලෝහිත පානි ලේන් වැගුරුණු ලේන් තෙත්තු අත් ඇතිව ජීවත් වෙනවා. එවැගේම සතුන්ගේ ජීවිත තොර කරන අදයාපන්නෝ හදවතේ ආදරය දයාව කරුණාව නැති දයාවක් නැති ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ ආකාරයට ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ කරමින් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තා නිසක වශයෙන්ම මරණයෙන් පසුව කායස බේදා දුග්ගතින් විනීපාතං නිරයං උප්පජ්ජಂತಿ. විනීපාත වූ කියන මේ දුගතියේ නිරයේ උපත ලබනවා. බුදුහාර දේශනා කරන යම් ආකාරයකින් ඒ තැනැත්තා මානවකය ඒ කර්ම හේතු කොටගෙන දුගතියේ විනීපාත නිරයේ ඉපදුනේ නැතිනම් ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකයේ ඉපදුනොත් එහෙම මනුස්සත්තං ආගච්ඡති මිනිසත් බවට යා පැමිණෙනවා. නිරයට ගියේ නැත්තම් ඒ තැනැත්තා මේ මිනිසත් බවට පැමිණෙනවා. ඒ තැනැත්තා මිනිසත් බවට පැමිණලා මනුෂ්‍ය ලෝකයේ උපදින භවයක් පාසා අප්පායුකෝ හෝති අල්පායුෂ්ක පුජ්‍යලයක් බවට පත් වෙනවා. අල්පායුෂ්ක පුජ්‍යලයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි මනුෂ්‍ය ලෝකයේ වින්දනය කරන්න පුළුවන් උපරිම ආයුෂය අවුරුදු 100යි. උපරිම ආයුෂය. අනිකුත් සත්ත්ව ලෝකයන් හා සමග සංසන්දනය කරනකොට ඊටාත්ම අල්ප වූ කාලයක්. එනිසා තමයි බුදුහාර දේශනා කරන අපමිදම් භික්කවේ මනුස්සානං ආයු මිනිසුන්ගේ ආයුෂ ඊටාත්ම කෙටි. යෝ චිරං ජීවති වස්ස සතං දීර්ඝ ආයුෂයක් භුක්ති විඳිනවා නම් යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ වස්ස සතං අවුරුදු 100යි. අප්පංවා බිහියෝවා එක්කෝ අවුරුදු 100ට මෙහා පැත්තේ මැරෙනවා. එහෙමත් නැත්නම් අවුරුදු 100ට වඩා ටිකක් ජීවත් වෙනවා මනුෂ්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මානවකේ මේ ලෝකේ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ප්‍රාණඝාතයෙන් වැළකීලා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ නිහීත දණ්ඩෝ නිහීත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ප්‍රාණඝාතයෙන් වැළකීලා දඬුමුගුරු දැරීමෙන් වැළකීලා අවියායුධ දැරීමෙන් වැළකීලා පාපයේ පිළිබඳව මනුෂ්‍ය ඝාතන සත්ව ඝාතනයේ පිළිබඳ ලැජ්ජාවක් ඇතිව දයාපන්නව එහෙමත් නැත්නම් ආදරය දයාව කරුණාව මෛත්‍රිය ඇතිව සියලු සත්වයන් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි
හිතවත්ව අනුකම්පා සහගතව යමෙක් ජීවත් වෙනවා නම් අන්න ඒතනත්තා ඒක හේතු කොටගෙන ඒතනත්තා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති සුගතියේ ස්වර්ගයේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලබනවා. යම් කිසි කෙනෙක් ඒ හේතු කොටගෙන සුගතියේ ඉපදුනේ නැත්නම් දිව්‍ය ලෝකයේ ඉපදුනේ නැත්නම් ඒතනත්තා මරණින් පස්සේ මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. අනේ මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට ඒතනත්තා අර ප්‍රාණඝාතයෙන් වැළකීලා හිතවත්ව දයාව අනුකම්පාව ආදරය කරුණාව සහිතව මේ ලෝකයේ ජීවත් වූ කෙනෙක් නම් ඒතනත්තා උපදින භවයක් පාසා දීර්ඝායු සම්පත් ලබා ගන්නවායි කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවකේ මේ ලෝකේ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා එය සත්තාන විහෙටක ජාතිකෝ හෝති. මිනිසුන්ට නොයෙක් ආකාරයේ පීඩාගෙන දෙන මිනිස්සු ඉන්නවා. නොයෙක් පීඩාගෙන දෙනවා. ඒ අය ලෙඩ්ඩුනාවා, දණ්ඩේනවා, සත්ත්ේනවා, ගල් කැට වලින් ගහන්න පුළුවන්. ඒ වගේම නොයෙක් ආකාරයේ දඬු මුගුරු වලින් පහර දෙන්න පුළුවන්. අවි ආයුධ වලින් පහර දෙන්න පුළුවන්. මේ ආකාරයට මිනිසුන් පීඩාවට පත් කරන ජීවිත ගත කරන පුජ්‍යලයක් නම් ඒ තැනැත්තා ඒ හේතු කොටගෙන දුගතිය උපදිනවා. දුගතිය ඉපදුනේ නැත්නම් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. අනේ මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට ඒ තැනැත්තා උපදින්නේ බොහෝ ආබාධ සහිතව. බොහෝ ලෙඩ දුක් ඇතිව. බෞහාබාධ. බුදුහාර දේශනා කරනවා ඒකට හේතුව තමයි මිනිසුන් නොයෙක් ආකාරයේ පීඩාවට පත් කිරීම. කායික වෙන්න පුළුවන්, මානසිකව වෙන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙනකොට මිනිසෙක් අනුන්ට පීඩාකාරීව. ඇතැම් වෙලාවට කායිකව හෝ මානසිකව තමන්ගේ අතින් එහෙමත් නැත්නම් කයෙන් වචනයෙන් මනසින්ම නෙමෙයි. තමන්ගේ නිවසේ ජීවත් වෙනකොට අනිත් නිවස් වලට බාධාවක් හිරිහැරයක් වෙන ආකාරයෙන් නිවසේ තිබෙන ගුවන් විදුලි යන්ත්‍රය තමන්ගේ කැසට් එක අධික ශබ්දයක් සහිතව භාවිතා කරනවා නම් තමන්ගේ නිවසේ ප්‍රිය සංഭാෂණ අනුන්ට කරදර වෙන ආකාරයට ඒ කටයුතු කරනවා නම් එයත් කායික සහ මානසික පීඩාවක් මිනිස්සුන්ට ගෙන දීමක්. සබුදුහාමුදුරු දේශනා කරන්නේ අපි ජීවත් වෙනකොට අපේ සැපය අපි කොහොමද ගත කරන්න ඕන සම්මා සුඛං පරිහරණ අපි සැප විඳින්නට අවශ්‍යයි. මිනිසුන් කාලා බීලා සන්තෝෂයෙන් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. හැබැයි එය සම්මා මනාව සිද්ධ වෙන්න ඕනේ. කාටවත් කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් නොවන ආකාරයට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එය අපිට මතු භවයකදී බොහෝ ආබාධ සහිත ඉපදීමට සිද්ධ වෙන කාරණාවක්. බුදුහාර දේශනා කර මහන්නේ මේ ලෝක ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ ආකාරයෙන් මිනිසුන්ට කායික මානසික පීඩාවන් ගෙන දෙන්නේ නැතිව ජීවත් වෙනවා නම් අන්න ඒ තැනැත්තාට මේ ලෝකේ ඉපදෙන්න පුළුවන්කම තිබෙනවා අල්ප වූ ආබාධ ඇතිව. අප්පාබාධා සංවත්තනිකාය සමානව. අල්ප වූ ආබාධ සහිතව මේ ලෝකේ ඉපදෙන්න පුළුවන්, ජීවිත ගත කරන්න පුළුවන්, අනුන්ට පීඩාකාරී නොවනසේ මේ ලෝකේ ජීවත් වූ කෙනෙක් නම්. බුදුහාර දේශනා කරන මහන්නේ මේ ලෝකේ ඉන්නවා ඉත්‍යාවා පුරිසස්සවා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා කෝධනෝ හෝති. උපායාස බහුලෝ අප්පම්පි වුත්තෝ සමානෝ අபிසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති. සමහර අය ඉන්න අපි කියනවා හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තරමට කේන්ති යනවා, තරහා එනවා. වචනයක් කියන්න පුළුවන්කමක් නැහැ. අපේ සමාජයේ කියමනක් තිබෙනවා ඇතැම් අය කේන්ති ගියපුවා තමන් තරහට තමන්ගේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න තරමට කේන්ති යනවායි කිය. මේ විදිහට වචනයක් කියන්න බැරි තරමටම ක්‍රෝධය, තරහව මෙන්න මේ වගේ සිතුවිලි සහිතව කෝපය ගන්න කෝප වෙන සුළු පුජ්‍යලයක් නම් ඊටමත් මෙක්මින් කේන්ති යන කෙනෙක් නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය හේතු කොටගෙන ඒ පුජ්‍යලයා දුගතියේ විනීපාත නිරයේ උපදිනවා. එයා එහෙම දුගතියේ විනීපාත නිරයේ ඉපදුනේ නැත්තම් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට ඒ තැනැත්තාට මොකද වෙන්නේ? ඒ තැනැත්තා මේ මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට දුර්වර්ණ වූ පුජ්‍යලයක් වශයෙන් තමයි උපදින්නේ. මොකද නිරන්තරයෙන්ම තමන්ගේ ලේ කුපිත කරගත්ත පිරිසිදු ලයක් නැතිව තරහව
අධික කේන්තියෙන් යුක්තව ජීවත් වෙනකොට අපි දකිනවා පින්නතුනි මිනිසුන්ගේ ශාරීරික සිද්ධ වෙනස්කම් මේ ලෝකයේදීම. කේන්ති ගත්ත කෙනෙක්ගේ මුහුණේ තිබෙන වෙනස්කම් ශරීරයේ තිබෙන වෙනස්කම් අපිට ඒ මොහොතේම දැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුහාම දේශනා කරනවා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මේ සමාජයේ ජීවත් වෙනකොට එයාට පුළුවන්කම තිබෙන්නට ඕනේ විශේෂයෙන්ම අක්කෝදනෝ ක්‍රෝධ නැතිව ජීවත් වෙන්නට. අනූපායාස බහුලෝ එවැගේම කුප්පතින බ්‍යන්ති නපත්ති යන්ති එයා කිපෙන කෙනෙක් නෙමෙයි මොනතරම් දේවල් කිව්වත් එයා නොවේ කිපෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා නොඑක් අය බුදුරජාණන් වහන්සේට නිඳා කළා අපහාස කළා. බුදුහාඳුරන් කිව්වා తත්‍රේව වසලක తත්‍රේව මුණ්ඩක. බුදුහාම වසලයා කියලා බැන්නා. මුඩු මහනා කියලා බැන්නා. බුදුහාම නොඑක් ආකාරයට අපහාස වචන කියනවා. නමුත් බුදුහාඳුරන් මේ කේන්ති අරගන්නේ බුදුහාම අවසානයේ කියනවා ඔබ දැන් මෙච්චර වෙලා මට දැන් නොඑක් දේවල් කිව්වනේ මම එකක්වත් බාරගන්නේ නැහැ. ඒවා ඔබම බාරගන්න. ඒවා ඔබම බාරගන්නේ කියලා. නිසා බුදුහාමර දේශනා කරනවා මොනතරම් දේවල් කවුරු කොහොම කිව්වත් අපිට ඉවසන්න පුළුවන් නම් ක්‍රෝධ නොකර ඉන්න පුළුවන් නම් මෛත්‍රිය දක්වන්න පුළුවන් නම් බොහෝ දෙනෙක් කියන්නේ මම ඉවසලා බැරිම තැන තමයි යම් කිසි දෙයක් කළේ. හැබැයි අන්නේ බැරිම තැන අපි ඉවසුවා නම් අපිට බොහෝ අකුසල කර්ම නොකර තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. බුදුහාම දේශනා කරනවා අන්න ඒ විදිහට ක්‍රෝධ නැතිව, කිපෙන්නේ නැතිව, තරහ ගන්නේ නැතිව, කේන්ති ගන්නේ නැතිව, ආදරය, දයාව, කරුණාව, මෛත්‍රියෙන් යුක්තව මේ සමාජ කෙනෙක් ජීවත් වෙනවා නම් අන්න ඒ තැනැත්තා වර්ණ සම්පත්තියක් ඇතුව මේ සමාජය උපදිනවා. මිනිහෙකුට අවශ්‍ය කරන, මිනිසියෙකුට අවශ්‍ය කරන සියලු සම්පත් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. රූප සම්පත්තිය, වර්ණ සම්පත්තිය මේ සෑම දෙයක්ම යාට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා ඒ හේතු කොටගෙන. බුදුහාර දේශනා කරන මානවකේ මේ සමාජයේ ඇතැම් අය ඉන්නවා අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ ලාභ සත්කාර දිහා බලවුන්ට ඉවසන්න පුළුවන්කමක් නැහැ. පරලාභ සත්කාර ගරුකාර මානන පූජන වන්දන අනුන්ට ගරු කරනකොට පුදනකොට පුද සත්කාර ලැබෙනකොට ඒවා ඉවසන්න බැරි අය ඉන්නවා. අපි කියනවා හූල්ලනවයි කියලා. කෙනෙක් දිහා බලලා කෙනෙක්ගේ සැප සම්පත් දිහා බලලා විශේෂයෙන්ම ඔය තිබෙන ඇස්වහ කටවහ ආඩවහ මූඩවහ හෝවහ කියලා. හෝවහ කියන්නේ හූල්ලනවා. ඇස් දෙකෙන් බලලා ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. වචනයෙන් ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඒ වගේ මෝඩ විදිහට යම් දේවල් ප්‍රකාශ කරලා ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ සැප සම්පත් දිහා බලලා යමෙක් ඊර්ෂ්‍යා පරවසව ජීවත් වෙනවා නම් ඔවුන්ගේ සැප සම්පත් නොයවසන පුද්ගලයෙක් නම් බුදුහාර දේශනා කරනවා අන්න ඒ අය අල්පේශාක්‍ය අය වශයෙන් මේ සමාජයේ ජීවත් වෙනවා. උපදිනවා. නමුත් අනුන්ට ඊර්ෂ්‍යා නොකර අනුන්ගේ ලාභ සත්කාර දිහා බලලා සිතේ සතුටක් ඇති කර ගන්න පුළුවන්. අපි කියන මුදිතාව කියලා. අනුන්ගේ සැපේදී අපිට ඔවුන්ගේ සැප සම්පත් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් අනේ තවත් වඩාත් ලැබෙන්නට ඕනේ කියලා හැඟීමක් ඇති කර ගන්න පුළුවන් නම් අන්න ඒ අය තමයි මේ සමාජයේ මහේශාක්‍ය මිනිසුන් වශයෙන් උපදින්නේ. මහේශාක්‍ය භාවය කියලා කියන්නේ ලොකු ගෙවල් හම්බ වෙන එකවත් ලොකු වාහනවල යන එකවත් එහෙමත් නැත්නම් මහා පරිමාණ වශයෙන් භෝග සම්පත් ලැබෙන එකවත් නෙමේ. ඕනෑම දුප්පත් මිනිසෙක් වුණත් ඒ මිනිසයාට මේ සමාජයේ මහේශාක්‍ය පුජ්‍යලික වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඕනෑම සභාවකට ගමන් කරන්නේ මහේශාක්‍ය ලීලාවෙන්. ඇයි? බුදුරජාණන් වහන්සේට මහේශාක්‍ය ලීලාවෙන් ගමන් කරන්න පුළුවන්. තමන් වහන්සේ කවදාකවත් පරපණ නැසලා නැහැ. බොරු කියලා නැහැ. සොරකම් කරලා නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිරිසිදු චරිතයක් හැටියට මහේශාක්‍ය ලීලාවෙන් ගමන් කරන්න පුළුවන්. නිවැරදි චරිතයක් නිසා. කාටවත් එයාට චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. එයාගේ පෞරුෂය දිහා බලලා හැමෝම ඒ පිළිබඳව අගය කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයට අපි කර්මාන රූපීව අල්පේශාක්‍ය හෝ මහේශාක්‍ය තත්ත්වයන් මේ සමාජ මිනිස්සුන්ට ලැබෙනවයි කියලා. ඒ වගේ තමයි බුදුහාමෝ පැහැදිලි කරනවා මහණෙනි මේ සමාජ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ශ්‍රමණ බ්‍රාහමණයන්ට දාන ආදී පින්කම් කරන්නේ නැතිනම් කියන්නේ හිමත් නැත්නම් ඔවුන්ට දන් දෙන්නේ නැතිනම් ආහාර පාන පූජා කරන්නේ නැතිනම් මල් ගඳ විලවුන් වස්ත්‍රාභරණ පූජා කරන්නේ නැතිනම් එය හේතු කොටගෙන ඒතනැත්තා දුගතිය විනීපාත නිරේ උපදින්න පුළුවන්. එසේ නැතුව මනුෂ්‍ය ලෝකයේ ඉපදුනොත් එහෙම ඒතනැත්තා නිසක වශයෙන්ම අල්ප වූ භෝග සම්පත් ඇති පුජ්‍යලෙක් වශයෙන් මේ සමාජෙ උපදිනවා. අපි කියන දුප්පත් කියලා. දුප්පත් කියන්නේ තමන්ට කන්න බොන්න ආහාර ටිකක් නැති, අඳින්න හරියම ඇඳිවතක් නැති, ජීවත් වෙන්න හරියම නිවසක් නැති අල්ප වූ සැප සම්පත් විඳින පුජ්‍යලෝ බඩපත් වෙන්නේ කවුද? දාන ආදී පින්කම් වල නියුක්ත නොවුන අය. නිසා යම්කිසි පුජ්‍යලයෙක් මේ සමාජයේ ජීවත් වෙනකොට දාන ආදී පින්කම් කරනවා නම්, ශ්‍රමණ බ්‍රාහමණයන්ට සලකනවා නම්, ආහාර පාන ආදීන් වේවා, මල්ගඳ විලවුන් ආදීන් වේවා, වස්ත්‍රාභරණයෙන් වේවා, කුමන හෝ ආකාරයකට තමන්ගේ ජීවිතය දන් දෙන්න පුරුදු පුහුණු කරගත් අතක් ඇති පුජ්‍යලියෙක් න බුදුහාර දේශනා කරන්නේ අදින්නා දානං පහය අදින්නා දානා පටිවිරතෝ දින්නදායි දින්න පාටිකංකි අතේ නේතේන සුචිභූතේන විහෙරති. අපි සොරකමින් වැළකෙනවා වගේම සොරකමින් ඈත්ලා සොරකමින් වැළකෙනවා වගේ දින්නදායි දෙන්න පුළුවන් අත් දෙකක් තියෙනට ඕනේ. දින්න පාටිකංකි දීමේ වටිනාකම පිළිබඳ කියන්න පුළුවන්කම තිබෙන්නට ඕනේ. දීම සම්බන්ධය Tamanට පුරුද්දක් ඇති කර ගන්නට ඕනේ. අතේ නේතන සුචි භූතේන විහෙරති පිරිසිදු අත් දෙකක් ඇතුව ජීවත් වෙන්නට ඕනේ. පිරිසිදු අත් දෙකක් ඇතුව. පිරිසිදු අතක් කියලා කියන්නේ සොරකම් කරන්නේ නැහැ. හැබැයි දෙන්න පුළුවන් අත් දෙකක් තියෙනවා. අත පාන්නේ නැහැ. අත දෙන පුජ්‍යලයක් බාටපත් වෙනවා. අන්න එතනත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ සමාජයේ මහත් වූ භෝග සම්පත් ඇතිව ඉපදීමේ වාසනාව සැලසෙනවා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ සමාජයේ සමහර අය ඉන්නවා, ඇතැම් අය ඉන්නවා අධික මාන්නයක් ඇතිව ජීවත් වෙන අය. අධික මාන්නයක්. ඒ කියන්නේ අභිවාදේ තබ්බන්න අභිවාදේති. වඳින්න ඕනේ අයට වඳින්නේ නැහැ. ඒ වගේම ගරු කළ යුතු අයට ගරු කරන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ආසනයක් පනවලා එයාට වාඩි වෙන්න අවස්ථාවක් දෙන්න ඕන නම් එවැනි දේවල් කරන්නේත් නැහැ. ඒ කියන්නේ සත්කාර කළ යුතු අයට සත්කාර නොකරන, ගරු කළ යුතු අයට ගරු නොකරන, වැඳිය යුත්තන් වඳින්නේ නැති මෙන්න මේ ආකාරයට අධික මාන්නයක් සහිතව යම් කිසි කෙනෙක් මේ සමාජ ජීවත් වෙනවා නම් එයත් මරණින් පස්සේ දුගතිය උපදිනවා. එසේ නොවී එතනත්තා මනුෂ්‍ය ලෝකෙ උපදිනවා නම් ඒ තැනත්තා උපදින්නේ නීච කුලයක. නීච වූ කුලයකයි උපදින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව තමයි තෝදෙය බ්‍රාහමණයා සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ. මොකද සුභ මානවකයාගේ තාත්තා අධික මාන්නයක් ඇතිව ජීවත් වූ පුජ්‍යලෙක්. බුදුහාමරණ කවදාකවත් ගරු කළේ නැහැ. ඒ නිසා ඒ තැනැත්තා නීච කුලයක ඉපදුණා. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කරෝ. මාන්නේ නිසා උපදිනවලු වඳුරන් වෙලා. අධික මාන්නේ තියෙන උපදිනවලු සුනකයන් වෙලා. ඉතින් මෙන්න මේ ආකාරයට බුදුහාමරෝ පැහැදිලි කරනවා පින්නතුනි මේ සමාජයේ ජීවත් වෙන ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ජීවත් වෙන කාලය තුල තමන් සිද්ධ කරගත්ත කර්මයට අනුව තමයි පෙරලා ප්‍රතිවිපාක ලැබෙන්නේ. හැබැයි ඒ නිසං බුදුහාරෝ සඳහන් කරන්නේ කොතනකවත් මේ කාරණාවන්ට අමතරව අපි මේ මනුෂ්‍ය ලෝකයේ භුක්ති විඳින හැම දෙයක්ම කර්මානුරූපීව සිද්ධ වෙනවායි කියලා. බුදුහාරෝ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා කියලා. ඒ නිසා කාල වේලාව අනුව මීට වඩා මේ ධර්ම දේශනාව දීර්ඝ කිරීමට පුළුවන්කමක් නැහැ.
ඊටමත් වටිනා දහම් කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ඊටමත්ම ගැඹුරු විශේෂපතයක් පිළිබඳ කර්මයේ පිළිබඳවයි මේ චූලකම විභංග සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කළ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබට මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ විභංග වග්ගයේ චූලකම විභංග සූත්‍රය කියවලා තවදුරටත් ඒ පිළිබඳව ධර්ම කරුණු දැන ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන ලෙස සිහිපත් කරමින් මේ ලබාගත් මනුස්ස ජීවිතයේ ධර්මානුකූලව යහපත් ක්‍රියාවන් සිද්ධ කරමින් අර්ථ සම්පන්න මනුස්ස ජීවිතයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ හැම දිනාටම සිහිපත් කරමින් ධර්මානිසංස හේතු කොටගෙන ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානමය පින්කම සිද්ධ කිරීමෙන් ලබාගත් වූ ආනිසංස හේතු කොටගෙන ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් අපි ඔබ හැම දිනාටමත් මේ පින්පෙත් එකසේ අත්පත් වීමෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මානිසංස හේතු වේවා වාසනාම වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අද දිනට 77 වන ජන්මදිනය යෙදී ඇති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සරලගී ගායිකා පරලෝසැපත් ආදරණීය මෑණියන් වන වර්ජිනී විජේගුණසේකර සමරවීර මහත්මිය ප්‍රධාන කොට පරලෝසැපත් ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන හිටපු මහා අධිකරණ විනිසුරු හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් උපාලි සමරවීර මහතාටත් යොහාන් අමරතුංග සොහයුරාටත් ජෝන් ඩැනියල් සමරවීර මිලිනා සමරවීර මර්වින් සමරවීර සිරිපාල සමරවීර නෙවිල් සමරවීර විනිෆ්‍රීඩා නැන්දා කිංස්ලි විජේගුණසේකර නලීන් විජේගුණසේකර මයිකල් විජේගුණසේකර හෙලන් හෙන්රිටා විජේගුණසේකර දීපානි ප්‍රනාන්දු විල්මට් ද සිල්වා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දැනට ශල්‍ය කර්මයකට භාජනය වී සිටින කැනඩාවේ පදිංචි රංජිත් සියසේන මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ රාජගිරිය කලපලුවාව බණ්ඩාරනායකපුර අංක 259/67 නිවසේ අයිෂානි සමරවීර චතුර සියසේන ඉවාන් මනෝෂානි ප්‍රවීන් ලීලා සියසේන මාලිකා ලලන්තා සියසේන සුනිල් සියසේන කල්යාණි අමරතුංග ධම්මික අමරතුංග යන මහත්ම මහත්මීන්. බලංගොඩ මාවෙල පදිංචි ඉන්ද්‍රාණි කීගහ හතැන්න මහත්මියගේ 69 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එම මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා සැමියා චාමලි සුනන්ද ආරාධ්‍යා අදීෂ් නයන සනිදු යෙහනා ඉසුරංගි ඉසුරු යන දරුමුණුබුරන්ගේ සහ ඥාති මිත්‍රාදීන්ගේ රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබීම පිණිසත් දායකත්වයේ දරන්නේ බලංගොඩ මාවෙල කීගහ හතැන්න පදිංචි එම්.එම්. ඉන්ද්‍රාණි මහත්මිය. එල්ලක්කල විසූ මීට වසරකට පෙර පරලෝසැපත් මාලනී විජේසුන්දර දියණිය සහ වසර දෙකකට පෙර පරලෝසැපත් බෑණනුවන්ට වසර 29කට පෙර පරලෝසැපත් යොතන් සිඤ්ඤෝ සැමියාටත් තම දෙමව්පියන් වන පුංචි නෝනා සහ ආරෝන් සිඤ්ඤෝ යන අයටත් ලුයිස් සිඤ්ඤෝ ජයසේකර ඇසිලින් නෝනා ජයරත්න යන සහෝදර සහෝදරියන්ටද කමලාවතී දියණියටද පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින තම දරුවන් සියලු දෙනාටද බෑනාවරුන් ලේලියන් හා මුණුබුරු මිනිබිරියන් සිහිපත් කර ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීම පිණිසත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් දායකත්වයේ දරන්නේ කිරිඳිවැල මිල්ලතේ අංක 93 ඒ නිවසේ පී.ඒ. ජේන් නෝනා මහත්මිය. පරලෝසැපත් ආර්.එම්. රන්මැණිකේ මෑණියන්ට WM. සියාතු පියාණන්ට WM. පොඩිමැණිකේ සොයුරියට පරලෝසැපත් දෙපාර්ශ්වයේ ඥාති මිත්‍රාදීන්ට ගුරු උතුමන්ලාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින WM. පොඩිනෝනා සහ WM. සෝමාවතී සොයුරියන් දෙදෙනාටද ආදරණීය බිරිඳටද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීම සඳහාත් පුතාගේ දියණියන් 4 දෙනාගේද ලේලියගේද බෑණනුවන් 4 දෙනාගේද රැකියා සහ ව්‍යාපාර කටයුතු සාර්ථක වීම පිණිසත් අධ්‍යාපන කටයුතු වල නිරත මුණුබුරු මිනිබිරියන්ගේ එම කටයුතු තෙරුවන් සරණින් සාර්ථක වීම පිණිසත් මෙම ධර්ම දානමය කුසලයේ සිදු කරන්නේ බොරලන්ද අංක 203 නිවසේ විශ්‍රාමික ගුරු උපදේශක WM. ගුණසේකර පියාණන් මුණුබුරු මිනිබිරියන්ගේ සීයා.
අද දිනට 78 වන ජන්මදිනය සමරන චන්ද්‍රානි පෙරේරා මෙනවියට මේ ආත්ම භාවයේදීම සෝවාන් මාර්ගඵලය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය නුවණැස පහළ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් වසර 30කට පෙර පරලෝ සැපත් ඒ.එල්. සාමේල් පෙරේරා දයාබර පියාණන්ට වසර 20කට පෙර පරලෝ සැපත් කේ.ඩී. අගෝනෝනා දයාබර මෑණියන්ට වසර 11කට පෙර පරලෝ සැපත් සීතා වගාරච්චි ඥාති සොයුරියට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් මාස 5කට පෙර අපවත් වී වදාළ හිරිගඩු සෑය විහාරස්ථානයේ වැඩවිසූ කඩුවෙල සුමනරතන ස්වාමින් වහන්සේට සහ කොතලාවල සංක පිට්ටි පුරාණ රජමහා විහාරස්ථානයේ වැඩහිඳ අපවත් වී වදාළ කඳුබොඩ අමරඥාන ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දැනට ගිලන්ව වැඩ සිටින සංකපිට්ටි පුරාණ රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වන කනන්ගම නාරද ස්වාමින් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ පැතීම සඳහාත් මාර්තු මාස 8 වන දින 20 වන ජන්මදිනය සමරන සනූප දම්විත් ඥාති මුණුබුරාට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පැතීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු ඒ අයගේ පවුල්වල දූ දරුවන්, ලේලිවරුන්, බෑනාවරුන් සහ මුණුබුරු මිරිමිරියන් ඇතුළු සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලුම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් උතුම් ධර්ම දේශනාව පැවැත්වූ ස්වාමින් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පන්නිය ලබා ගැනීමට හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කඩුවෙල හේවාගම අංක 267 සී නිවසේ පදිංචි චන්ද්‍රානි පෙරේරා මෙනවිය. පරලෝසෙපත් තම ආදරණීය මෑණියන් වන එස්.එම්. සෝමාවතී මහත්මියට සහ ආදරණීය පියාණන් වන ඒ.එම්. රන්බණ්ඩාර මහතාට හදිසි අනතුරකින් බාල කාලයේ පරලෝසෙපත් ඒ.එම්. ඩිංගිරි මැණිකේ අක්කාට සහ හදිසි අනතුරකින් පරලෝසෙපත් ඒ.එම්. ටිකිරි බණ්ඩාර ලොකු අයියාට ඊ.එම්. නන්දාවතී නෑනාට කලවාන දෙල්ගොඩ විසූ කේ.ජී. කරුණාරත්න අයියාට හල්දුම්මුල්ල ගිනිගත්ගල පදිංචිව සිට පරලෝසෙපත් ජේ.එම්. කිරිබණ්ඩාර පියාණන්ට සහ එන්.එම්. ඩිංගිරි මැණිකේ මෑණියන්ට ජේ.එම්. ගුණරත්න සොහුරාට මොනරාගල නිවාස සංවර්ධන අධිකාරිය පාරේ පදිංචිව සිට පරලෝසැපත් ජේ.එම්. බන්දුපාල සොහුරාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් චමින්දි සදීෂා විතාන කුඩා දියණියට නිදුක් නිරෝගී සුව සහ ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් දායකත්වයේ දරන්නේ ගම්පහ ඔරුතොට අංක 60 නිවසේ පදිංචි ඒ.එම්. හීන් මැණිකේ කරුණාරත්න මහත්මිය. අදින් වසර 20කට පෙර පරලෝසැපත් වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී ධර්මවතී මැණිකේ මෑණියන්ට සහ මීට වසර 30කට පෙර පරලෝසැපත් වූ විශ්‍රාමලත් විදුහල්පති ධර්මශ්‍රී ගුණපාල මහතාටත් පින් අනුමෝදන් කිරීම සහ ඔවුන්ගේ භව ගමන සුවපත් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දරු මුණුබුරු මිනිබිරියන්ට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරන්නේ මහරගම පිළියන්දල පාර ශිරෝමණී මාවතේ පදිංචි ස්වර්ණා රත්න කල්යාණී මහත්මිය සහ කඩවත බණ්ඩාරවත්ත කඩවත කරගහමුණ සහ රාගම හොරපේ පදිංචි සුනේත්‍රා සරත් ප්‍රීති සහ තිස්ස යන දූදරුවන් පිරිස. පෙබරවාරි මාස 24 වන දිනට 83 වන ජන්මදිනය යෙදෙන කේ.ඒ. පොඩි මහත්මයා ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීම සඳහාත් මාස 3කට පෙර පරලෝසැපත් සමන් හෙට්ටිආරච්චි සහෝදරයාට මාස 6කට පෙර පරලෝසැපත් ටී.බී. ජයවර්ධන ආදරණීය ලොකු තාත්තාට වසර 6කට පෙර පරලෝසැපත් ඩී.එම්. හෙට්ටිආරච්චි ආදරණීය මෑණියන්ට වසර 20කට පෙර පරලෝසැපත් ගුණරත්න හෙට්ටිආරච්චි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දේශකයන්න් වහන්සේට ලෝකවාසී ජනතාවට සහ ව්‍යසනයටපත් ජනතාවට සෙත් පැතීම සඳහාත් දිට්වා ව්‍යසනයෙන් මියගිය පිරිසට පින් අනුමෝදන් කිරීම උදෙසාත් දායකත්වයේ දරන්නේ කෑගල්ල මොළගොඩ වලව්වත්ත C2 නිවසේ පදිංචි බිරිඳ ඒ.ජී. සෝමවතී, දියණිය නිරෝෂණී මල්කාන්ති, බෑනා අජිත් හෙට්ටිආරච්චි, ලොකු පුතා විහඟ සන්නිදු, පොඩි පුතා ගවිරු කිත්නද ඇතුළු පවුලේ සියලු දෙනා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. අද දින මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් නම් සඳහන් කරන්නට යෙදුන සුපින්නතුන් නමින් මිය පරලොව ගිය මව් දෙමාපියාදීන් ගුරුවරුන් ඇතුළු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අත්පත් වේවා. දෙවියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. දායකත්වයේ දරන්නට යෙදුණු පින්නතුන් හැම දිනාටමත්
ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු පින්වතුන් හැමදෙනාටම මේ පින්පෙත් එකසේ අත්පත් වීමෙන් අපි ඔබ හැමදෙනාගේම මෙලොව ජීවිතයේ යහපත් වේවා සුවපත් වේවා පරලොව සැනසෙල උදා වේවා මේ දුක්ඛිත කටුක සසරින් අත මිදී ලබන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට ධර්මානිසංස හේතු වේවා වාසනාම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාම ටැම්පිට රාජමහා විහාරය ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.